හැලෝ යාළුවනේ අදත් එකතු වෙලා මිස්ටර් නා YouTube channel එකත් එක්ක. එහෙනම් අදත් තුළු වීඩියෝ ගොඩක් කරලා තියෙනවා අත් එක බල බෙදා කතා කරන්න. එහෙනම් බලමු. වැඩි වෙලා ගන්න නැතුව. එහෙනම් අපි බලමු වීඩියෝ. විසි පහට වැඩි හැම එකම බන්ධන්න ඕනේ කසාද බඳලා නැති උන්. දැන් සෑහෙන දෙනෙක් ඉන්නවා කසාද බඳින්න නැතුව. උන්ට මොන වෙලාවද කියලා මම නම් දන්නේ නැහැ. කොහොම මං විතරයි මේ කසාද ඔක්කොම බඳින්න නැතුව යනවා. එහෙම බඳින්නේ කොහමද? මේක මේ වැඩක් කරගන්න පොල් ගෙඩියක් එහෙම බඳින්න බෑ. පොල් ගෙඩියක් කරන්න බඳින්න ඕනේ. මාර ඒ කියන්නේ එක එකක් බඳින්නේ නැහැ. මේක බඳින්නේ නැහැ ඉතින්. ඕන නැත්නම් බඳින්නේ නැහැ. නැති වෙනව දවසක. ඒ හින්දා කරුණාකර නීතියක් ගෙන පාර්ලිමේන්තුව 25ට වැඩි ඔක්කොම කසාද බඳින්න ඕනේ. අල්ලලා විසි පාට ඔක්කොම බඳින්න ඕන කියලා නියමයක් නැහැ නේ අපෝ. මේ මුගේ මේ ට්‍රැක්ද කොහෙද මේ තියෙන්නේ? මුට මේ පොල් ගෙඩි කඩාගන්න කොල්ල නැත්තම් උඹ නගපන් ගහේ මගුලක් කියන්නේ. එහෙනම් බලමු අනිත් වීඩියෝ එක. අද අපි ගෙනාවා කවුද සපුමල් ප්‍රොඩක්ෂන් එකේ. බලමු මොකද්ද තියෙන්නේ කියලා. කෙල්ලෝ දෙන්නට එකම ගෙදරින් සෙට් වුණා. කෙල්ලෝ දෙන්නට එකම ගෙදරින් සෙට් වුණාම. තමුසේ මේ තමුසේ තාත්තා එක්ක පන්සල් යනවා කියලා නේද කියලා කිව්වේ? තමුසේ ඔයා මෙහි තමුසේ ගණන් පන්ති යනවා කිව්ව නේද? කෙරුවේ නෑ මෙහෙම කපුකා. තමුසේ කොහමද අපේ අයියව දන්නේ? ගණන් පන්ති නගුව? තමුසේ කොහොමද සුදත්ත දන්නේ? මොන සුදත්ත? මේ ඉන්නේ දිමුතුනේ. දිමුතු? දිමුතු නෙමෙයි මේ සුදත්. සුදත්? මොන සුදෙද්ද? ඔව්. මේ දිමුතු. ඔබට කිසිදයක් මේ ඉන්නේ සුදත්. දිමුතු. මේක දිමුතු සිංහල දෙන්නේ නැද්ද ඔබට? ඒ මගේ තාත්තා දිමුතු අමුණුගම කළු සුගත් සංග අමුණුගම කලුස්ක තමුසේ ඈ මම ආතර මංගලික හරි ගොඩක් නැගිටිනවා පත්තු කරනවා පත්තු කරනවා පත්තු පත්තු කරනවා කද්ද මේ කද්ද පත්තු කරනවා විඩිය පත්තු කරනවා ඊඩිය පත්තු ගන්න ගිනිබ්බල ළඟට ගෙනල්ලා දෙනවා. කවුරුත් කරපු නැති දෙයක් කරන්න ඕනේ කල්පනා වෙන්නේ. ඔය මගුලන් නෙමෙයි මිනිස්සු පත්තු කරන්න කිව්වේ රතිඤ්ඤා පත්තු කරන්න කිව්වේ මුන් බීලා මෙතන පුතේ මේ රතිඤ්ඤා පත්තු කරනවකෝ මැටි පාගලා ගඩොල් කපලා ගඩොල් වැකියුම් කරලා රුසියාවේ කුකුල් කූඩු හදන්න යවනවා. කවුරුත් කරලා රුසියාවේ ඔය වීපුවම කවුරුත් කරන දෙයක් කරන්නද? කක්කාරයි ඒකනේ මලයා උඹලා තලුත් කරනවා කැනගෙන අලුතෙන් ඉන්නේ බැරි කොහොමද කනේ තව අලුත් එකක් තියෙනවා මේක දැක්කම පිස්සු හැදෙනවා ඔයා බලන්න මේක ඒ තියෙනවා ඈත කන්දක ඒක කියලානේ ඔයාලා බලලා ඉඳ එන්න බලමු කවුද දැක්කේ දැක්ක කට්ටිය කමෙන්ට් එකක් දාන්න මම නම් දැක්කා ඔයාලා දැක්ක නැත්නම් කමෙන්ට් එකක් දාගෙන යන්න එහෙනම් බලමු තව වීඩියෝ එකක් තියෙනවා මොකද්ද දන්නේ එහෙනම් බලමු හුටා නාගි ලොක්කා මට සිරි නාගි ලොක්කා මොකද්ද කරේ අර කෙල්ලටත් මාර ඇම්මක් තියෙන්නේ මේ මන්ද තව එක ඔයාලට කියනවා අලි ගණන් කරන්න කියන්නේ අලි වගේ ඉන්න මට කියන්න මේක අලි කීයක් ඉන්නවද කියලා හරිද වෙන කොහෙත් බලන්න එපා අලි විතරක් ගණන් කරන්න එහෙනම් බලමු අලි බැලුවද අලි කී දෙනෙක් ඉන්නවද අලි ගණන් කරපු කට්ටිය
වැඩින් කමෙන්ට් එකක් දායන්න. තව වීඩියෝ එකක් තියෙනවා කැන්ඩි ඇසෙලගේ මට දැන් කැන්ඩි ඇසෙලගේ account එකෙන් තමයි මේක හම්බුනේ. කැන්ඩි ඇසෙල බෝලපන් යකෝ දෙන්නේ කනට හරිද? අනේ එපා. මට ගහනවා ගැහිල්ලක් අම්මට සිරි වෙන්න දැන් ඉතින් එන්න ගහන්න තියා. ගහන්න කිසි එන්න. නෑ නිව්ව එකක් අයියෝ වගේ. අනේ බෑ පැටියෝ. මතකයි. ගාන කීර පැයකට. පැයකටද? වාගේ. ආයක අනහලා තියෙන්නේ. මං සතුටක් ලබනවා යකි. හුලම් තියෙන කාලේ හොඳ අන්න කැන්ඩි ඇසෙලයා. දැන් ඔයාගේ හුලම් බැහැලා තියෙන්නේ. ආයෙ ගහන්නේ නැහැ ඔයාට. හරිද? මෙච්චර කාලයක් මං ගැව්වනේ ආයෙ ඔයාට ගහන්නේ නැහැ. දැන් අලුත් එකක් හොයාගන්න. හරිද? මෙයාට ගහන්න කැමති එක්කෙනෙක් ඉන්නවනම් ගිහිල්ලා ගහන්න පුළුවන්. ගහන්න පුළුවන්. පානංගිට ගහන්න පුළුවන්. හැබැයි මං තුවාල කරන්න එපා. නැතුව ගැව්වේ. හරිද? දැන් ඔය සල්ලි දිනව ගන්නේ. පුස් කාලා තියෙන්නේ. හුලම් බැහැලා තියෙන්නේ. දැන් කිසිම වැඩක් නැහැ. ඉස්සර වගේ සැපක් නැහැ දැන්. සැපන් නෑ. අද ස්පයිකේ වැඩ ස්පයිකේ හරි කැන්ඩි ඇසෙල කැමති කැන්ඩි ඇසෙලකට වාදන් ටික සල්ලි දීලා නෙමෙලු ගැහුවේ. එහෙම දැන් බලමු තව විනීලාගේ වීඩියෝ එකක් තියෙනවා. අර DJ පොඩි අතල තියෙන. අනේ DJ අතල දැපලා. අයියේ මල්ලි මේක DJ එකක් සින්දු කියන්න දෙන්න බෑ යන්නෝ නෑ මට සින්දු කියන්න ඕනේ නෑ මට මේක නවත්තලා දාලා අමරදේව මහත්තයා සින්දුව දාලා දෙන්නකෝ අහන්න මල්ලි එකපාරක් කියවනේ වදයක් නෝ එකපාරක් කිව්වනේ. එකපාරක් නෙයි තුන් පාරක් කිව්වා තුන් පාරක්. හරියද දෙන්න බෑනේ හරි කර යන්නකෝ පෙර යන්නකෝ. හොඳයි අපි දැන් මංගල සභාව පටන් ගන්නයි යන්නේ. කවුරුත් මේ අනවශ්‍ය විදියට හැසිරෙන්න එපා. ඥාති ඔක්කොම ඇවිල්ලා දින්නේ. ඇවිල්ලා දින්නේ. කොහොම? දෙ මං නාන්නේ. ඔයා කොහොම මංගල මනාල යුරනේ වා මෙතෙන්න. මං ඉන්නේ. පැත්ත මඳුරනේ ඉන්න. දෙපැත්ත මඳුරන්නේ මෙහෙ එන්නකෝ පිස්සු කියලා යන්න. අනවශ්‍ය විදියට හැසිරෙන්න. හරි. මුට ලයින් එනවා මනමාලි ලයින්. මනමාලි. ඔයාලට තව වීඩියෝ එකක් තියෙනවා. කොල්ලු කෙල්ල ගොඩ දෙනෙක් කරන එකක්. මම නම් කරලා නැහැ. දැකලත් නැහැ. අද තමයි දැක්කේ. ඔයාලට මාත් එක්ක බෙදාගෙන හිටුණා ඒක දැක පෙන්නලා. එනම් බලමු. අල්ලන්නේ වෙන තැනක්. හිතන්න එපා වැරදියට. කොල්ලට තුවාලයක් ඇදිලා තුවාලයක්. අනේ පව්. අයියෝ. කොල්ලගේ තුවාලෙට බෙහෙත් දැම්මා. මොකුත් හිතන්න එපා. කොල්ලෝ කෙල්ලෝනේ. නාවලා තියනවද? බලන්න මෙහෙම නාවලාද තියනවද කියලා. ඔයාලට නාව ගන්න ඕනේද? නාව නම් මට කමෙන්ට් එකක් දාන්න. කෙලින්ම යනවා මම නාව ගන්න ඔයාලා ගාවට. තව එකක් තියෙනවා මොකද්ද? මට නම් ගොඩක් දේවල් හිතුණා. මොකද්ද? උඹලට හිතුනේ දේ කමෙන්ට් කරපියව. එන්න ඔයාලත් බලන්න වීඩියෝ එක. ඔයාලට හිතුණ දේ කමෙන්ට් එකක් දාන්න. අනිස් වගේ වනගලම යනවා. රම්පට පොරි හැලි දෙල් කඩේ පොල් හැදි. කිමුල බනිස් නැකලා වෙනවා. ඔව්. හොඳට හොල්ලන්න. අරේ තව එකක් තියෙනවා. කොල්ලෙක් බීලා ෆන් එකේ ඉද්දි සුපිරිම වීඩියෝ එකක්. ඒ කියන්නේ හොඳට වාදල් ෆන් එකක් ගන්න කොල්ලෙක් ඈ. එහෙනම් බලමු වීඩියෝ එක මොකක්ද කියලා. කමොන් කොල්ලා. ජොකා පිටින් ඉන්නේ ජොකා පිටින්. පස්ස නටනවා නැති වෙන්නේ. Come on.
ඒකත් ඉවරයි. කොල්ල නැටුව වෙන වෙරි බහිනවා නරන්න නැති. අපිට සමුණු උච්චර වීඩියෝ ඔයාලත් එක්ක බෙදන්න. මට හමුණා පින්සිපල්ලා ඒ කියන්නේ ගුරු දිනියට කොහොමද නටන එකක් වෙන්න ඇති. තියෙන එකේ 2024 versus 2025. අපි දැන් බලන්නේ 2024 එකක්. බලමු. මට දැන් පින්සිපල් කෙනෙක් ඉන්නේ. අම්මට සිරි අම්මට සිරි සර් හොඳ කකුල් එක. That's the wrong number. Benda 2025. අම්මට සිරි අම්මෝ අම්මා. මට සිරි. හරිද? පින්සිපල් නටලත් ඉවරයි. දැන් ආයිනා වුණා අපි සින්දුවක් අහමු. මට අහර මෙහි යන ගම හම්බුණු සුප්‍රීම සින්දුවක් මේක. අහලා බලන්න කොහොමද සින්දුව කියලා. සුපිරි කියන්නේ සුපිරිම සින්දුවක්. පට්ට විදිහට මට වෙච්ච සින්දුවක්. අහලා බලන්න. මොකොල්ල ඔබ කියාවේ මොඩ ගෑනිම ඉවරයි සින්දුව බැලුවා. අපි දැන් බලමු තව එකක්. හැබැයි මේ මට අනම්මනම් කියන්න එපා මේක දැම්මා. මෙහෙමයි මමත් තියෙනවා තමයි මාත් අරගෙන බලන්න ඔයාලට දාන්නේ. මමත් බැලුවා. හරි බලන්නගෙන මොකක්ද තියෙන්නේ කියලා. මට නම් කිසිම එකක් හිතෙන්නේ නැහැ. ඔයාලට මොනවද වෙන්නේ? අවුලක් අතර එහෙම තමයි තියෙන්නේ. බලන්නකෝ. Like sugar on my tongue. Your body is so sweet, inviting. Come. It's all I want to eat. Tell your mama, tell your daddy, tell the bitches that you know what you heard about me. Tell your mama, tell your daddy, දැක්කද? මට නම් මොකුත් කියන්න එපා. මා තිබ්බ එකක් දෙන්නේ. හරිද? තව එකක් තියෙනවා. ඒක මං දන්නෙත් නෑ මොකද්ද කියලා. බලමු එක. ඊළඟ එපා. බොන්න ගන්න ඉන්නේ 18 කියන එකක් විතර පෙවෙයි. අනේ මගේ කුණු හර පහ ගන්න එපා නේ. ඔයාලා කිව්වා එක. හරිද? දැන් ඒක ඉවරයි. තත් පුඩි එකක් තියෙන චූටි එකක්. හරිද? මැරෙන්න කලින් එකෙත් හොයාගත්ත නම්. හරි. මොකද්ද මැරෙන්න කලින් එකත් හොයාගත්ත නම් කියන්නේ? බලමු එහෙනම්. ඒක. පොඩි එකෙක් එනවා පේනවා. මොකද්ද කරන්නේ එක? මොකක්ද? අනේ මන්දා මොකද්ද කියන්නේ කියලා? මට නම් තේරෙන්නේ නැහැ. කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. තාගත්තන ඉස්කෝලේන ට්‍රිප් එකක්. බලමු මොකද්ද ඉස්කෝලේන ට්‍රිප් එකේ එක කියලා. හරිද? පින්සිපල්ට මොනවා හිතෙන්නේ නැද්ද? මහන්සි. පින්සිපල්ට මොනවා හිතෙන්නේ නැද්ද? එහෙනම් අතර කෙනා වීඩියෝ ටික ඉවරයි. එහෙනම් ගිහිල්ලා එන්නම්. පරිස්සමින් ඉන්න ඔක්කොමලා.
මගේ YouTube channel subscribe කරලා නැත්නම් subscribe කරන්න. දාපු ගමන් වීඩියෝ බලන්න bell icon all click කරලා තියාගන්න. එහෙනම් අපි ගිහින් එන්නම්. ජය වේවා.